ඉතින් අපි ඔන්න තවත් අලුත් විසිට් එකකට යනවා අද දවසේ ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් ගේන්න. ඉතින් යම් කිසි හේතු මත අපි යන තැන අද දවසේ නම් ඔයගොල්ලන්ට කියන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. ඉතින් වීඩියෝ යන විදිය බලලා අපි මොනවද කරන්න කියන දේවල් බැලුමු. අට තේරෙයි ඇත්තටම කොහෙද මාත් එක්ක ගිහිල්ලා ඉන්නේ කියලා. හරි. ඒ නිසා මේ ඊටි ගුරා channel එකත් එක්ක ඔයගොල්ලෝ දිගටම රැඳී සිටින්න. අද ඊටි ගුරාත් එක්ක ඔයා කොහෙද යන්නේ කියලා ඔයාම හිතලා බලන්න. අද අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට චිලර් මැෂින් එකක් හොඳට බලන්න පුළුවන්. ඊට කූලින් ටවර් එකක් ගාවට යන්න පුළුවන්. ඊට පස්සේ ජෙනරේටර් බලන්න පුළුවන්. ඊළඟට ට්‍රාන්ස්ෆෝමර් බලන්න පුළුවන්. ඊළඟට මොකද්ද ස්විමින් පූල් එකක් කොහමද ෆිල්ටර් වෙන්නේ? ඔය සිස්ටම් බලන්න පුළුවන්. ඉතින් ගොඩක් අයට සමහරකට මේ අපි අද දවසේ කරන වීඩියෝ ගොඩක් දිග වුණොත් මයික පොඩ්ඩක් කැරි දෙකකට කඩලා දාන්න තරහ වෙන්න එපා. හරි. ඉතින් අපි බලමු ගිහිල්ලා කොහෙද අද දවසේ අපි යන්නේ කියලා. තැන නම් කියන්නේ නෑ තරහ වෙන්න එපා. ඉතින් එන්න travel with ඊටි ගුරාත් එක්ක ඉංජිනේරු ශාස්ත්‍රයේ සැරිසරන්න මාත් එක්ක අපි යමු. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ වේදේ නම් පැතුම් සේනාධීර මොන්ටානා සිසුර ගම්පහ ගෝල්ඩර්ගේ කිරිබත්ගොඩ මිනස්කෝ මාලබේ BEST කොටිකාවත්ත ග්‍රේට් ඔඩිසි ගෝනහේන දැන්ම ලියපදිංචි වන්න WhatsApp 070 21 22 282. සරලව අපි ඇවිල්ලා ඉන්නේ චිලර් රූම් එකකට වට බලා ගන්න පුළුවන් චිලර් රූම් එකක් කොහොමද තියෙන්නේ කියලා අපි දකින්නදී කලින් වීඩියෝ එක අපි චිලර් රූම් එකකට ගියා. හැබැයි ඒක වාගෙට හදලා තිබ්බේ. හැබැයි මේක නම් සම්පූර්ණයෙන්ම වැඩ කරන චිලර් රූම් එකක්. මට කන්ට්‍රෝල් පැනල් එක බලා ගන්න පුළුවන් මෙතනින්. හරි. yes. ඉතින් අපි අහගමු කොහොමද මේ චිලර්ස් ටික වැඩ කරන්නේ, මොනවද මේ චිලර් වල මේ තියෙන කොටස් ටික. ඔයගලන්ට මාර වැදගත් වේ සබ්ජෙක්ට් එකට. විශේෂයෙන්ම A level ටෙක් කරන්නේ නැති එක්කෙනෙක් වුණත් මේක ඉංජිනේරින් ෆීල්ඩ් එකට ආස කවුරු හරි ඉන්නවා නම් එයාට උනත් මේක අනිවාර්යෙන් වටි. හරි. අපි මේක ගැන පොඩි විස්තරයක් කියමුකෝ. මේක තමයි චිලර් සිස්ටම් එක. චිලර් එකේ මේක අපි මේක 100 ටන් එකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් වල දන්නවා මේක චිලර්ස් අපි කූලින් කැපැසිටි කතා කරන්නේ BTU ඊට පස්සේ තමයි කිලෝවොට් වලින් කියන්න පුළුවන් එක කන්වර්ට් කරගෙන ඊට පස්සේ අපි BTU වලින් ටන්ස් වලින් කියනවා. මේක 100 ටන් එකක්. ඩයිකින් නේ. මේක ඩයිකින් වර්ගයේ. මේක 80 ටන් එකක්. ඒක ටන් එකක්. එතකොට මේක විශේෂත්වය වෙන්නේ මේක දැන් අපි ඩයිකින් කියවහම මේක 1990 තමයි මේක ස්ථාපනය කරලා තියෙන්නේ. නේද? ඒක නම් වෙන පරණයගේ පේනවනේ. ඔව් මේක අවුරුදු 30ක් පරණ වන්න බැලුවා පේනවා. නමුත් හොඳට ක්‍රියාකාරී තත්ත්වයේ තාමත් තියෙන අපි නඩත්තු කරගෙන යනවා මේ. රාජකාරී නඩත්තු කරගෙන ඒක අපි නඩත්තු කරගෙන යනවා. දැන්ට හොඳට වැඩනේ. යකා වගේ වැඩ. ඔව් හොඳට චිල් වෝටර් එක සාමාන්‍ය සෙල්සියස් 8 විතර බහින්න චිල් කරන්න පුළුවන්. සෙල්සියස් 8ට. ඔව් ඒක චිල් වෝටර් එක. මේක බටර්ෆ්ලයි වැල් නේ. ඔව් මේක බටර්ෆ්ලයි වැල්. මේක එතකොට අපි මේක ප්‍රෙෂර් ගේජ් එක. ප්‍රෙෂර් ගේජ් එක අපිට බලා ගන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් ඔපරේට් කරද්දී බලා ගන්න පුළුවන් තියෙන විදිහයි. වර්කින් ප්‍රෙෂර් එකයි ස්ටේබල් ප්‍රෙෂර් එකයි වෙනස්. මේ තමයි ටෙම්පරේචර් මේ ගේජ් එක නේ. ගේජ් එක. ඒ ගේජ් දැනට සමහරකේ වැඩ කරනවා සමහරකේ වැඩ කරන්නේ නැහැ. මේක පැත්ත අපි මේ වර්කින් ප්‍රින්සිපල් එක ගත්තොත් හලස් ඇති. මේක සම්බන්ධ වෙනවා කන්ඩෙන්සර් පැත්තට ඊට පස්සේ ඔපරේටර් පැත්තට. මේ ඉන්සුලේට් කරලානේ ඔය අල්ලන් ඉන්නේ. මේ ඉන්සුලේට් කරලා තියෙන්නේ. මේ ඉන්සුලේට් කරලා තියෙන ඔක්කොම චිල් වෝටර් ලයින් එක තමයි ඉන්සුලේට් කරන්නේ. මොකද හේතුව මේකේ ඔයාලා දන්න මොයිස්චර් එක හැදෙනවා චිල් වෝටර් උඩින් මොයිස්චර් එක හැදෙනවා. ඒක නවත්තන්නයි ඒක එෆිෂියන්සි වැඩි කරන්නයි තමයි මේක ඉන්සුලේෂන් කරන්නේ. නමුත් මේ GI ලයින් එකෙන් දාලා තියෙන්නේ මේ කන්ඩෙන්සර් එක. ඒ කියන්නේ චිල්ලර් එකේ කන්ඩෙන්සර් එක කූල් කරන්නේ මේ පැත්තේ. ඒ කූලින් ටවර් එකට යන්න ටික. කූලින් ටවර් ගන්න හරි. මේ කූලින් ටවර් එකට යන එක තමයි මේ තියෙන්නේ. හරි. මේකේ පම්ප්ස් දෙකක් තියෙනවා. කූලින් ටවර් එක ප්‍රයිමරි සෙකන්ඩරි පම්ප් කියලා තියෙනවා. නැත්නම් චිල් වෝටර් පම්ප් කන්ඩෙන්සර් පම්ප් කියලා කියනවා. මේ කන්ඩෙන්සර් පම්ප් එක කෙලින්ම සම්බන්ධ වෙන්නේ කූලින් ටවර් එක සහ චිලර් එකේ කන්ඩෙන්සර් එක හරහා. අමතරව මෙතන ඔපරේටර් එක සම්බන්ධ වෙනවා. කියන්නේ කූල් කරන පැත්තට තමයි චිල් වෝටර් එක සම්බන්ධ වෙන්නේ. ඒතර මේක චිලර් එකයි සෝරි පම්ප් එකයි ඔපරේටර් එකයි ඊට පස්සේ HU එක දක්වා යනවා. මේක. හරිද? ඊට පස්සේ ඔයාලා වැඩි දකින්න ඇති පැත්ත මේකේ ඔය ටික කියලමු. මේක පැකේජ් සිස්ටම් එකක් කියලා අපි වෙනම එකක් තියෙනවා. ඒ කියන්නේ 1990 ස්ථාපනය කරනකොට පැකේජ් සිස්ටම්. ඒ කියන්නේ
එක රූම් එකට මේ කන්ඩෙන්සර් එක කෙලින්ම යනවා පැකේජ් සිස්ටම් එකට. පැකේජ් සිස්ටම් එකේ තියෙනවා ගෑස් සර්කල් එකත් එක්ක සාමාන්‍ය ස්ප්ලිට් AC වල ෆ්‍රිජ් වල තියෙනවා වගේ. ඔව්. මේක පැකේජ් එක යනවා කෙලින්ම මේ කන්ඩෙන්සර් ලයින් එක යනවා කෙලින්ම මේ පැකේජ් සිස්ටම් එක ඒ රූම් එකට එක ගානේ තියෙනවා. ඒකත් ඩයිකින් එකක් තියෙන. ඒකට මේ කන්ඩෙන්සර් ලයින් එක යනවා ඒ පැත්තට. ඒකෙන් යනවා ගෑස් සර්කල් එක. ඒක වෙනම තනි ගෑස් සර්කල් එකක් තියෙන. ඒක චිල්ලර් එක හා සම්බන්ධ නැහැ. පැකේජ් සිස්ටම් එක ඔයාලා දන්නවනම් ඒක දන්න කට්ටිය දන්නවා. ඔව්. මේක ගැන මෙන්න බටයක් ඔය තියෙන්නේ. ඔව් මේක RP කියන අර ඕවර්හෙඩ් ලයින් එක කියලා කියන්නේ. ඇවිල්ලා මේකෙන් ඩෙලිවරි කරලා දෙනවා. මේක අර ඩෙලිවර් කරන්නේ මේකෙන් තමයි. ඒකෙන් පැටි වලට HUs වලට එක එක්කෙනාට වෙන වෙනමනේ. ඩෙලිවර් කරන්නේ ඒක. හරි මේ ඉන්සුලේට් කරලා තියෙනවා. ඩක්ට් ටේප් එකනේ. මේකේ තියෙන අර P3 වෙනම එකක් තියෙන නැත්නම් මේක ඉන්සුලේටඩ් අර සාමාන්‍යයෙන් ගන්න අර ඉන්සුලේෂන් එක අර ඊයන් කොලෙක්ට් එකේ නේ P3 එකේ අඩු ගේජ් එකක් එක තියෙනවා. මේක නම් පරණයි මේව නම්. ඔව් නේ. පොස්ට් එකක් යනවා ඉතින් ආයි ටෙස්ට් කරන්න. මේ බට GI බට නේ මේ. ඔව් ඔක්කොම GI ගන්න. තේරෙම GI ඉන්සුලේට් කරලා තියෙන චිල් ලයින්. BI නෙමෙයි. නෑ මේ GI. ඔක්කොම GI ගහලා තියෙන්නේ. ඔය පේනවනේ ඔය තියෙන එයා වෙන්ට් මේ දාලා තියෙන්නේ හදිස්සියකදී අපි කූලින් ටවර් එක හරි මොකක් හරි එම්ටි කරාට පස්සේ ආය දන්න එයා බබල්ස් එහෙම එනවනේ. එයා බබල්ස් අපි අරින්නේ. කියන්නේ එයා බබල්ස් එහෙම පම්ප් එකේ තිබ්බොත් හරියට වකින් ප්‍රෙෂර් එක එන්නේ නැහැ. ඒතකොට එෆිෂියන්සි එකට ඒක බලපානවා. ඒක නිසා එයා වෙන්ට් එක තමයි මේ තියෙන්නේ. මේ අපි කූලින් ටවර් එක සුද්ධ කරද්දි මේන්ටේන් කරද්දි කූලින් ටවර් එක වතුර ඔක්කොම අරිනවනේ. ඊට පස්සේ නැවත ෆිල් කරද්දි ෆිල් අතර ඇති වෙන්න පුළුවන් එයා බබල්ස්. එයා බබල්ස් අපි මෙතනින් අයින් කරනවා. අයින් කරලා තමයි ඒ පද්ධතිය තමයි මේ තියෙන්නේ. හරි හරි. ඔය මේ බට් ගේට් පැල් දාලා තියෙන්නේ. ඒ කම්ප්‍රෙසර් එක තමයි මේ තියෙන්නේ. කම්ප්‍රෙසර් එක. කොහොමද කම්ප්‍රෙසර් එක? W type එකට වගේ තියෙන්නේ. මේ ටයිප් එක සෙන්ට්‍රිෆුගල් වගේ යනවා. මේක සෙන්ට්‍රිෆුගල් නේ. මේ කන්ඩෙන්සර් පැත්තද? ඔය කන්ඩෙන්සර් එකේ තමයි යට තියෙන්නේ. යට එක නේ. ඒක තමයි කන්ඩෙන්සර් එක. යට කන්ඩෙන්සර් එක. මේ තියෙන එවපරේටර් එක. ඉන්සුලේට් කරලා තියෙන්නේ. ඉතින් ළමයි ඉන්සුලේට් කරලා මේ කන්ඩෙන්සර් එක කොයිල් දෙකකට තියෙන. මේ පේනවනේ සමහර දැන් ගොඩාක් කම්ප්‍රෙසර් දැන් අලුත් ඒවා එන්නේ ගොඩක් වෙලාවට තනි එකකින් එන්නේ. ඔව් ඒක තමයි මේක දෙකක් තියෙනවා නේ. මේකේ දෙකක් තියෙනවා. ඊට පස්සේ මේකේ ගෑස් එක වල දානවා මේකේ. රෙෆ්‍රිජරන්ට් එක. රෙෆ්‍රිජරන්ට් R32 තියෙන්නේ. හරිද? මේ බලන්න මේකේ තියෙන කන්ටැක්ටර්ස් තියෙනවා. සෙන්සර්ස් තියෙනවා. යස් ළමයි ඔය බලන්න නම් වෙන්නේ ජීවිතේට මේවා. මේ channel එකකින් ඉඳලා ඔයගොල්ලෝ යාළුවන්ට ෂෙයා කරන්න. මේක මම හිතන්නේ මේ ලංකාවේ තව තියනවාද කියලා මම දන්නේ නැහැ මේ ටයිප් එක. මේ කියන්නේ මේක දැන් අලුත් සිස්ටම් නේ තියෙන්නේ. ඔව්. යස්. එතන තමයි සෙට් ටෙම්පරේචර් වෙනස් කරන්න මෙතන ගේජ් තියෙනවා. ඩිස්චාර්ජ් රෙෆ්‍රිජරන්ට් ඩිස්චාර්ජ් එක සක්ෂන් එක වර්කින් ප්‍රෙෂර් එක. හරි. පියා ගිහලා බලමු කොහොමද කියලා. සිස්ටම් එකේ ප්‍රධාන පද්ධතිය තමයි මෝටර් පද්ධතිය. මෝටර්. දැන් අපේ මේ පූල් එකේ තියෙනවා ඩයිවිං පූල් කියලා එකක් තියෙනවා. ඩයිවිං පූල් එක ඊට පස්සේ ඔව් ඉඳලා පයින් එක. වෙන පයින් එක. ඊට පස්සේ තියෙනවා ස්විමින් පූල්. එතකොට මේ තියෙන්නේ අපි පම්ප්ස් දෙකක් භාවිත කරනවා ස්විමින් පූල් එකට. ඒ කියන්නේ හදිස්සියේ ස්ටෑන්ඩ් බයි එකක් තියෙන්නේ. එකකට දෙක ඔපරේට් කරනවා අනිත් එකෙන් ස්ටෑන්ඩ් බයි. මේ පම්ප් එකක් කරන ලෝඩ් 5.5ක් වෙනවා. 15.5 කිලෝවොට්. කිලෝවොට් 15.5ක්. ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් කිලෝවොට් 8ක් විතර වෙනවා මේ ඩයිවිං පූල් එකේ පම්ප්ස් වල. එතකොට මේ පම්ප්ස් අපි දාන්නේ ෆිල්ටරේෂන් එක කරන්නේ පැය 10ක් වගේ ප්‍රමාණයක් තමයි ෆිල්ටරේෂන් එක කරන්නේ. මේ PVC බට ඔක්කොමනේ. මේ PVC බට. ඒ කියන්නේ ගේජ් එක වැඩිද? 1000 1000. ටයිප් 1000.
වගේම මේ එක ස්විමින් pool එකේ ෆිල්ටර්ස් තුනක් තියෙන ෆිල්ටර් එක. මේ තමයි ෆිල්ටර්ස් නේ. මොනවද සාමාන්‍ය ඇතුලේ තියෙන්නේ? මේකේ සෑන්ඩ් එකක් තියෙන්නේ. වැලි වගේ. වැලි වලින් තමයි මේකේ ෆිල්ටරේෂන් එක කරන්නේ. හරි හරි. ඒක ස්පෙෂල් සෑන්ඩ් එකක්. ඒක ගොඩාක් තුනී සෑන්ඩ් එකක් තියෙන එක වෙනම ආනයන එක. හා හා. ඒකට අර පූල් එකේ තියෙන වතුරට ගෙවනවා මේක හරහා යනවා නේ. මේක තමයි ක්ලෝරින් එතකොට දාන්නේ. ක්ලෝරින් දාන්නේ පූල් එකට දාන්නේ. පූල් එක නිකන් ඉහිනවා. ක්ලෝරින් ඇලම් කියලා කෙමිකල් එකක්. ඇලම් කෙමිකල් එක හරි හරි. නිකන් මොහේ තියෙන්න දෙනවා. ඊට පස්සේ ඒක ඉස්ට් එක වගේ පල්ලෙහාට යනවා. ඊට පස්සේ ෆිල්ටර් කරාට පස්සේ ඒක ඇදලා අවලම්බිතාංශු. සිංහලෙන් අවලම්බිතාංශු. අරබෙකද? මේ ඔක්කොම මේ යතුරු ඕනේ අරින්නනේ. ගමන්නේ අවුල. හරිද මේකේ අර පැත්තේ මොනවද තියෙන්නේ? අර මේ තියෙන්නේ අපි මේ ෆිල්ටර් එක සාමාන්‍ය ෆිල්ටර් එකට කැපැසිටි එකක් තියෙනවා. හරිද මේ ෆිල්ටර් එක ෆිල්ටර් වෙලා කාලයක් ගියාම නිකන් බ්ලොක් වෙනවා වගේ නේද? ෆිල්ටර් එකේ කොහොමද ප්‍රමාණය ඒ ෆිල්ටර් එකේ කාලේ ගියාට පස්සේ අපි මේක බෑක් වොෂ් කරනවා කියලා මේ ෆිල්ටර් එක සුද්ධ කරනවා. ෆිල්ටර් එක සුද්ධ කරන්න තමයි මේ මෙතන මේ වතුර ෆිල්ටර් එක සුද්ධ කරන්නේ. සුදු පාට එකද? ඔව් මෙතන සප්ලයි මේක නම් අවුට් එකේ ආයේ පූල් එකට යන්නේ. මේ අතනින් බට වලින් එනවා. ඇවිල්ලා මේ මෝටර් එක එනවා. මෝටර් එක ඇවිල්ලා මෙතනට ඇවිල්ලා මේ උඩ පැත්තට එන්නේ. ඇවිල්ලා ඉතින් මේ පෙරලා ආයේ මේ පූල් එකට යනවා පහලින් නේ. මේ පැත්තේ. මේ තුන කම්බයින් වෙලා තියෙන්නේ. මේ තුනම කම්බයින් වෙලා තියෙන්නේ. මේ කියන්නේ මම කියව අර ඩයින් එකයි සිලු මේ මෙතන උඩ මොකද්ද මේ මොකද්ද මේ කරන්නේ? මේක තමයි මේක වැල් එකක්. වැල්ස් જાතියක් නේ. බයිපොට් වැල් කියලා කියන්නේ. වැල් එක ප්‍රෙෂර් එක අර මේ ඉස්සර මේ සිස්ටම් එකක් තිබ්බා. මේක මේ ප්‍රෙෂර් එකට තමයි අපි මේ පූල් එක නැවත ෆිල්ටර් කර බෑක් වොෂ් කරන්න ඕනේ නැද්ද කියලා හොයාගන්නේ. ඒක ඔටෝමැටික් ක්ලෝස් වෙනවා. ප්‍රෙෂර් එක. අර මේ සම්බන්ධයෙන් ලොකු ගැඹුරු මේක තියෙන්නේ එහෙම. මේකෙන් තමයි අපි අයිඩෙන්ටිෆයි කරගන්නේ මේක දැන් ෆිල්ටර් එක සුද්ධ කරන්න ඕනේ කියලා. හරි. හරි ඊට පස්සේ මේ ලොකු වැල් නේ. මේ කොස්මෙටික් බටර්ෆ්ලයි. ඒ බටර්ෆ්ලයි එක. මේ අපි බෑක් වොෂ් කරද්දි මේ පම්පර් පද්ධතිය වහනවා. වහලා මේ පම්ප් එකෙන් ඩිරෙක්ට් පෝට් එකක් ගෙවනවා. ඩිරෙක්ට් පෝට් එක ගෙවලා ලොකු ප්‍රෙෂර් ඒ මෝටර් එක එතකොට පම්ප් එකට යන්නේ ප්‍රෙෂර් එක වැඩි. එළින්ම මෝටරෙන් ක්ලීන් පූල් එකට යවන්න නැතුව එළියට යවනවා. ඒ අර මේකේ තියෙන අර අපද්‍රව්‍ය ටික එළියට යනවා. ඒක ඩ්‍රේනේජ් එකකට දාලා තියෙනවා නේද? මෙතන ප්ලාන්ච් තියෙනවා නේ. මාසු අර ප්‍රෙෂර් එක වැඩි වුණාට පස්සේ මේකේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. මේකේ ගේජ් එක අර ගේජ් එක. ඒ ගේජ් එක තමයි ප්‍රෙෂර් එක වැඩි වුණාට පස්සේ අපි හිතන්නේ මේ මෙතන. ඒ ගේජ් එක තමයි අපි හිතාගන්නේ මොකද ප්‍රෙෂර් වෙලා තියෙන්නේ. ඔය දාලා අපිට පූල් එක වටේ ගන්න පුළුවන් මේකේ පූල් එකේ මෝටර්ස්. මේකේ තියෙනවා ස්ටාර් ඩෙල්ටා. ස්ටාර් ඩෙල්ටා නේ. ස්ටාර් ඩෙල්ටා. මේ මෝටර් ස්ටාර් ඩෙල්ටා දෙන්නේ. මේක අරක යන්නේ DOL. ඒ කියන්නේ ඩිරෙක්ට් ඔන් ලයින් DOL. මේ දෙක යන්නේ ස්ටාර් ඩෙල්ටා වල. හරි. මේ තමයි මේ කන්ටැක්ටර්ස් වල මේ ගහලා තියෙන්නේ. මෙතන පොඩ්ඩක් අලුවරයි වගේ. ලයින් කමන කරමු. ඉතින් ලයින් කන්ටැක්ටර්ස් තියෙනවනේ. කන්ටැක්ටර්ස් ඊට පස්සේ රිලේ තියෙනවා. ටයිමර්ස් තියෙනවා. මෙතන ඕවර්ලෝඩ් තියෙනවා. ඊට පස්සේ ඔක්සිලරි කන්ටැක්ටර් එකක් එන ඔක්සිලරි. ඊට පස්සේ CT කරන්ට් ට්‍රාන්ස්ෆර් ඇනලයිසර් වලට දාන්නේ. මෙතින්
මෙතන. මේකනේ. ඒක නිකන් අර සිටි කොයිල් ඉන්ඩක්ටර් එකක් වගේ. ඒක තමයි ප්‍රේරකයක් වගේ. ඒකෙන් තමයි මේවා වැඩ කරන්නේ මේ. දැන් කරන්ට් එකත් එක්ක අර මැග්නටික් ෆීල්ඩ් එකත් එක්ක ඉන්න තට්ටේ මේක අරගෙනවනේ. ගන්න ඇම්පියර් ප්‍රමාණය ගැලනෝමීටරේ වගේ. ගන්න ඇම්පියර් ප්‍රමාණය එන්න මේකෙන්. හරි හරි. එන්නේ ඒකට එක්කම ලයින් එක. අපි අර මේන් පැනල් එකෙන් එනවා මේක බස් බාර් නේද ඔක්කොම මේ බස් බාර් තියෙන මේ දැන්ට එනර්ජයිස් කරලා තියෙන 3 phase එන්නේ 3 phase motors නෙමෙයි රතු කහ නිල් පේස් තුනනේ. phase තුන. අරක නියුට්‍රල් එක. නිව්ටල් එක කළු පාට. කළු පාට. හරි හරි. මේක ඇම්පියර් සාමාන්‍යයෙන් 160 ඇම්පියර් 60 වගේ තියෙනවා. හරි. මේ අර ඉස්සෙල්ලා අපි පෙන්නුවේ චිලර් එකේ කන්ඩෙන්සර් ලයින් එක තියෙනවානේ. මේක තමයි මේ අතනින් තමයි අන්ඩර්ග්‍රවුන්ඩ් නැවිලා මේ පැත්තෙන් අතන තමයි චිලර් ලයින් එක චිල්ල එක තිබ්බේ. චිල්ල එක තියලා මේ කන්ඩෙන්සර් ලයින් එක මෙහෙම ඇවිල්ලා මේ පොළොව යටින් එන්නේ නේ තාර පාර යටින්. තාර පාර යටින් ඇවිල්ලා තමයි ඇවිල්ලා මේ මෙතෙන්ට එන්නේ. මේක මම කියවනේ ඉස්සෙල්ලා මේ 100 ටන් එක 80 ටන් එක තියෙනවා කියලා. ඔව්. මේක 100 ටන් එකේ කූලින් ටවර් එක. පැකේජ් සිස්ටම් එකේ කූලින් ටවර්. පැකේජ් එක. හරි හරි. ඒතර මේක මේ වෙන බටපත් තියෙනවා වයිස් ෆෑන් එකක් තියෙනවා ඩිජිටල් එක තියෙනවා ඊළඟට බයිපාස් ලයින් එකක් දාලා තියෙනවා. මේ PVCද? මේක PVC. කන්ඩෙන්සර් එකට ප්‍රශ්න නැහැ හීට් එක්ස්චේන්ජ් එකක් නැහැ. ඔව්. ඒ හීට් එක්ස්චේන්ජ් එක ඔක්කොම වෙන්නේ මෙන්න මේකෙන් තමයි හීට් එක මේ මහස් වෙච්ච වතුර ඩින් මෙතන ඉන්ලට් එකෙන් එනවා පම්ප් එකෙන් එනවා ඉන්ලට් එකෙන් ඇවිල්ලා අතන පම්ප් කරලා උඩට දානවා. උඩ ඊට පස්සේ තියෙන නොසල් එක. ඒ නොසල් එකෙන් ඊට පස්සේ කැරකිලා මේ පල්ලෙහාට දානවා මේ ෂෙල් එක අරහා. මේකේ වතුර පිරලා නැහැ නේ. මේක අපි රිපෙයාර් එකට ගලවලා තියෙන්නේ මේ අර ඩැමේජ් ලයින් එක තියෙන්නේ. ආයෙකින්ද නේ. මේ උඩ තියෙන මෝටර් එකක්. උඩ නගින්න පුළුවන්. පුළුවන් නේ. උඩ මෝටර් එකක් තියෙනවා. මෙතන තියෙන අර ෆ්ලෝට් ටයල් එකක් නේ. මේ බෝල් වෑල් එක. මේ බෝල් වෑල් එක ෆිල් වුණාට පස්සේ අඩුවෙන් වතුර ෆිල් වෙනවා. ඒකෙන් තමයි මේ වතුරේ කන්ටිනියුටි එක තියාගන්නේ. මෙතෙන්ට වැටෙන්නේ කූල් වෙච්ච වතුර. කියන්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් ඩිෆරන්ස් එක සෙල්සියස් 3-4-5කින් විතර අඩු කරලා තමයි මේ මෙතන දාන්න නොසල් එකක් තියෙන නොසල් එක මේ ඊට පස්සේ බ්ලෝවර් එකක් තියෙනවා. බ්ලෝවර් එකෙන් එයා එක උඩට ගන්නවනේ. ගන්නවා වතුර ෆ්ලෝ එක පල්ලෙහාට තියෙන්නේ. එතකොට ඒකේ වතුර වල තියෙන ටෙම්පරේචර් එක අරන් දානවා. ඒක ක්‍රමයකින් ඊට පස්සේ ඊට අමතරව තියෙන ෂෙල් එකක්. ඒ ෂෙල් එක අරහා තිමිට වැටෙනකොට මේ ටෙම්පරේචර් එක අඩු වෙනවා වැටෙන්නේ. මේ වෑල්ස් ටික තියෙනවා. මේක බටර්ෆ්ලයි එකනේ. මේක බටර්ෆ්ලයි. මේ වයිස් මේක ඒකම තමයි. ඒකම මේක වයිස් ට්‍රේන්. වයිස් ට්‍රේන් එක. මොනවා හරි තිබ්බොත් අයින් කරන්න ඉස්සර මේ ඉස්සර જાතියේ ඉස්සර කාලේ තිබ්බ මේ ගේට් පැල් මේ බටර්ෆ්ලයි එකක් නෙමෙයි. දැන් එන්නේ බටර්ෆ්ලයි තමයි. මේක ඉස්සර කාලේ තිබ්බ මේ ගේට් පැල් එකක් වගේ එකක් තමයි මේක. මේකත් 1990 ප්‍රතිස්ථාපනය කරපු. ළමයි ඇවිල්ලා තියෙන කූලින් ටවර් එකේ උඩටම මේක තියෙනවා අපි බලමු පොඩි වීඩියෝ එකක් දාමු මෝටරේ තියෙනවා ඊට පස්සේ අර ඇතුලේ තියෙන ඉන්ෆිල්ඩ් එක තියෙනවා ඊට පස්සේ වතුර ස්ප්‍රේ එකක් තියෙනවා ෂෙල් එකක් තියෙනවා ෂෙල් එකක් තියෙනවා ෂෙල් එකයි ඒ ටිකම තියෙනවා අපි බලමු කොහොමදක් මේක ළමයි ඔන්න අපි යනවා ඉලෙක්ට්‍රිකල් රූම් එකට යන් ඔන්න පෙන්නන්න යන්නේ ලස්සන ට්‍රාන්ස්ෆෝමරයක්. ලස්සන පැනල් බෝඩ් සෙට් එකක්. මේ තමයි HT පැනල් එක. HT පැනල්. ඔව් මේකේ හයි ටෙන්ෂන් පැනල් එක. මෙතනින් ඇවිල්ලා මෙතනින් ඩිවයිඩ් කරලා දෙනවා මේ ට්‍රාන්ස්ෆෝමර්ස් දෙකට. කියන්නේ මේ සබ් නම්බර් 1 2 මේ දෙකෙන් දාන ලයින් එක ඇවිල්ලා තින්නේ HT මේකනේ. මෙතනින් අර 1110 එන්නේ. මේක තමයි ඔව් මෙතෙන්ට එන 11. මේ 1110 වෝල්ට්. 1110.
ස්ටෙප් ඩවුන් කරන DCT එකට ඩවුන් කරන මේ ට්‍රාන්ස්ෆෝමර් එක KVA 800යි. මේක KV 800යි. KV 800. LTL ට්‍රාන්ස්ෆෝමර්ලනේ. මේක LTL කියන්නේ ට්‍රාන්ස්ෆෝමර්. ළමයි ස්පෙසිෆිකේෂන් එක තියෙනවා, විස්තර තියෙනවා ට්‍රාන්ස්ෆෝමර් එක. මේ අග්‍ර සම්බන්ධ වෙන විදිහනේ. ස්ටඩිල්ට ඒ සෙට් එකක් තියෙනවා. වටිනවා මේ ඔයගොල්ලන්ට. ඒක තමයි ස්ටෙප් අප් ස්ටෙප් ඩවුන් කියලා ට්‍රාන්ස්ෆෝමර් ඔව්. ස්ටෙප් ඩවුන්. හරි. මේකත් එකම. මේකත් අපේ මාතෘ අර දෙපැත්තකට යනවා වගේ. හා චිලයකට වෙනවනේ. හරි. මේකෙන් යනවා මේ මැද්දෙන් දෙන්නේ මේක යන්නේ. මේක තමයි කොපර් ටියුබ් තියෙන්නේ මේ වයර් නෙමෙයි යන්නේ. එහෙමද? එළින්ම කොපර් ටියුබ් වල කොපර් බාස් වල මේ ට්‍රේස් වෙලා. කොපර් ටියුබ්. කොපර් වල. හරි. වයර් නෙමෙයි යන්නේ නේද? පැනල් බෝඩ් එකට දෙන්නේ නේ. පැනල් බෝඩ් එකට මේ තමයි LT මේ පැත්තට එන්නේ ස්ටෙප් ඩවුන් වල. මේ ෆෝන් මේ පැනල් එක 230යි. අතන අපි කලින් බැලුවේ එළිය ට්‍රාන්ස්ෆෝමරෙන් දෙන ඒවා. ඒක තමයි කෙලින්ම CB එකෙන් 11000 දෙන එක. මේක අර සබ් ස්ටේෂන් එකක් වගේ. හරි. ඒක කෙලින්ම උපපොලක් වගේ. ඔව්. එතන 11000 එනවා. ඊට පස්සේ එතනින් අන්ඩර්ග්‍රවුන්ඩ් ලයින් එක ඇවිල්ලා ට්‍රාන්ස්ෆෝමර් හරහා 230ට ස්ටෙප් ඩවුන් කරනවා. හරි. මේ දෙක අර ACB කියලා ලොකු මුලින් ඩ්‍රිල් 1.90 එකක් ටෙස්ට් කරනවා තියෙන එක. මෙකැනිකල් වලින් තමයි ඔක CCB වර්ගයක් ඒක ලොකු. මේ රිලේ පරණ රිලේ නේද මේ? ඔව්. රිලේ වර්ග තියෙනවා ළමයි බලා ගන්න. පිළියවන අපි සිංහලෙන් කියන්නේ. හරි. MCCBs තියෙනවා. MCCB. CCB. MCB නෙමෙයි. ඉතින් බලා ගන්න මේ බ්‍රේකර් වර්ග. ඇම්පියර් 100 ඇම්පියර් 150. ඒ වගේ කට් කරලා ඒවානේ. හරි. මේක අපිට ඕන පුළුවන් කපල් කරන්න. දෙපැත්ත ට්‍රාන්ස්ෆෝමර් දෙක. ඔව්. ඒකට කපල් කරලා යන්න පුළුවන්. දැන් මේ පැත්ත ඩවුන් වෙච්ච වෙලාවට මේ පැත්තෙන් ෆීඩ් කරන්න පුළුවන්. ඒක හදිසි අපි මේක සේෆ්ටි ඉතින් තමයි දාලා දෙන්නේ. මේ පැත්ත නැතුවත් මේ පැත්තෙන් දාන්න පුළුවන්. එහෙමනේ. මේ පැත්ත යන්න පුළුවන්. මේක හරහා මේ කපල් කරලා. ඒක ට්‍රාන්ස්ෆෝමරයක් කර නිකන් මේන්ටේන් කරන්නොත් ඒ වගේනේ. තමයි මාර වටිනවා මේ වීඩියෝ ටික. ඉතින් ඔයගොල්ලෝ travel with TT ගුරා එක්ක කොවිලෙත් නැදී සිටින්න අනිවාර්යෙන් මේ වැදගත් දේවල් බලන්න පුළුවන්. ෆේස් 3 ෆේස් නේ. 3 phase නේ. හරි. 3 phase ගත්තේ වොට් 400. 3 phase එක 400. 400 නෙන්නේ නේ. හරි. යස් ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න මොනවාද ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න මේවා බලද්දී ඉතින් ඒවට උත්තර දෙන්න. එතන කන්ට්‍රෝල් කරන්න පුළුවන්. පවර් ෆැක්ටර් එක අපි සාමාන්‍යයෙන් 0.85 වගේ තමයි. ජව සාධකේ. ඔව්. මේක මේ කී ජව සාධකේ? මේක 0.85. 0.85 නේ. 85. ඒක නම් හොඳයි හැබැයි. ඔව් එකට එකට කිට් වෙනවා නම් හොඳයිනේ. හරි. ළමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ ජෙනරේටර් රූම් එකකට. එකේ කන්ට්‍රෝල් පැනල් එක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ජෙනරේටර් ටික පරණ ජෙනරේටර් නේ. ඔව්. 90 විතර මේක සයිස් එක එනවා 300 kVA ඩීසල් ඩීසල් වලින් වැඩ කරන එක. අර ඔය සම්ප එකට ගෙනවා දැන් ෆුල් යන්නේ ෆුල් සම්ප එක ඒක අවුලකට එනවා දැන් නම් ඒක ඩිරෙක්ට් කෙලින්ම දාලා තියෙන්නේ මේ වෙනම ෆුල් මේක ඉන්බිල්ට් ෆුල් සම්ප එකක් තියෙනවා මේ ඉන්බිල්ට් ෆුල් සම්ප එක බැටරි සෙට් එක ඔව් මේ බැටරි එක 100 AMPH මේ ස්ටාර්ට් එකට ගන්නද? මේ ස්ටාර්ටින් එකට මේක ඔටෝ දැනට මේක තියෙනකොට මේකේ ඔටෝ charge වෙන සිස්ටම් එකක් තියෙනවා. අමුතර මේකෙන් තමයි මේක ස්ටාර්ටින් කරන්ට් එක ගන්න මේ බැටරි. අර වාහනේ වගේ ස්ටාර්ට් මෝටර් එක ස්ටාර්ට් කරන්න ඕනේ. එතන මෙතන මේක තමයි එයාර් ෆිල්ටර් නේ. මේක එයාර් ෆිල්ටර් එක. ඊට පස්සේ තියෙනවා මේ පැත්තේ ෆුල් ෆිල්ටර් එක.
ෆෝල් ෆිල්ටර් එක තමයි අපිට තියෙනවා එයා මේ ලුබ්‍රිකන්ට් ෆිල්ටර් එක. ඒ කියන්නේ එන්ජින් ඔයිල් ෆිල්ටර් එක. හා හා. මේක තියෙනවා මෙතන මේ උඩ මේ සයිලන්සර් එක. මේ එයා වෙන්ට් එක. එයා වෙන්ට් එක කියන්නේ එයා වෙන්ට් එක දුම යන එක නේ? දුම එක්සෝස් යන්නේ මෙතන. හරි හරි. ඊට පස්සේ මේ තමයි පෙට්‍රල් සම්ප් එක. මේ තියෙන පෙට්‍රල් ලෙවල් එක දාලා පෙට්‍රල් ඩීසල්. හරි හරි හරි. හරි මේවා ළමයි ආයි දකින්න වෙන්නේ නේ. මෙතන ඉන්ජෙක්ටර් පම්ප් එක තියෙනවා නේ. මේක ඩීසල්. මේක සොලනොයිඩ් එක. මේක තමයි මේක ඩීසල් ඉන්ජෙක්ටර් එක. ඔව් මේ ඉන්ජෙක්ටර්ස් මේක ඉන්ජෙක්ටර්ස් ඩීසල් ඉන්ජෙක්ටර්ස්. මේ තියෙන සොලනොයිඩ් මේ සොලනොයිඩ් එකෙන් තමයි ස්ටාර්ටින් ටැන්ක් ෂාෆ්ට් එක අල්ලලා දෙන්නේ. ඉන්ජෙක්ටර් හරි හරි. ලොකු ෆෑන් එකක් තියෙනවා මම හිතන්නේ කූල් කරන්න තියෙන්නේ මේක වැඩ කරනකොට. ඔව් රේඩියේටර් එක විතරනේ. හරි ඒක එළියට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මේ ඩක්ට් එකක් එහෙම ගහලා. හැමතැනම ඩක් අවු වෙනව නේද? කොහේ ගියත් ඩක් එකක් අවු වෙනවා. හරි මට ලස්සන ජෙනරේටර් එකක් ටිකක් පරණ ජෙනරේටර් එකක් හරි. ඉතින් පරණ වුණාට තාම හොඳට වැඩ කරනවා. ඉතින් හරියට මේන්ටේන් කරන් යනවා නම් නිවාන් නඩත්තුව හරියට කරගෙන යනවා නම් අපේ සබ්ජෙක්ට් එකේ තියෙන එකක්. ඉතින් නිවාන් නඩත්තුව හරියට අපි කරගෙන යනවා නම් අපේ බිඳ වැටෙන නඩත්තුව අපිට නවත්ත ගන්න පුළුවන් බ්‍රේක් ඩවුන් එක. අපි ඉතින් හරියට මේන්ටේන් කරගෙන යනවා.